කටට සැරට රසට ලේසියෙන්ම chili paste එකක් හදාගන්න විදිය තමයි මම අද අරගෙන ආවේ. මුලින්ම ඇතිලියක් ලිපේ තියලා තෙල් මේසයෙන් 3ක් දාගෙන තෙල් ටික රත් වෙද්දි ලොකු ලුණු ගෙඩියක් සිහින්න කපාගෙන එකතු කරගත්තා. අද මම chili paste එක හදාගන්නේ කෑලි මිරිස් ග්‍රෑම් 50ක ප්‍රමාණයට. ලුණු ටික ටෙම්පරාදු වෙලා බ්‍රවුන් කලර් එකක් එද්දි සුදු ලුණු බික් 3ක් සිහින්න කපාගෙන එකතු කරගත්තා. සුදු ලුණු ටික ටෙම්පරාදු වෙලා සුවඳ එද්දි සිහින්න කපාගත්ත ඉඟුරු ටිකක් එකතු කරගත්තා. ඒ වගේම සිහින්න කපාගත්ත කරපිංචි ටිකුත් මම එකතු කරගත්තා. කරපිංචි අනිවාර්ය නැහැ. ඔයාලට කැමති නම් කරපිංචි එකතු කරගන්න පුළුවන්. ඒ ටික ටෙම්පරාදු වෙද්දි මම කෑලි මිරිස් ග්‍රෑම් 50ක් එකතු කරගත්තා. කෑලි මිරිස් එකතු කරද්දි ලිප ඔෆ් කරන්න නැත්නම් පිච්චෙන්න බලනවා. ඊට පස්සේ තක්කාලි සෝස් මෙසහෙන් 2ක්, සොය සෝස් මෙසහෙන්දි 1ක්, රස අනුව ලුණු කුඩු එකතු කරගෙන අඩු ගින්දරේ ටෙම්පරාදුවේ කවලම් කරගන්න. ඊට පස්සේ සීනි මෙසහෙන් 2ක් මම එකතු කරගත්තා. ඔයාලට රස අනුව සීනි ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. අන්තිමටම විනාකිරි තේ හැන්දකුත් එකතු කරගන්න. ඔන්න මම chili paste එක හදාගෙන ඉවරයි. තව රස රෙසිපි එකකින් හම්බෙමු.